යාළුවනේ ඊයේ වීඩියෝ එකකින් අපි කතා කළා බිස්නස් එකක් පටන් ගන්න කලින් දැනගන්න ඕන රහස් මොනවද කියලා. ඉතින් අද මම ඔයාලට කියන්න යන්නේ ලොකු මුදලක් නැතුව ඉතාම අඩු ආයෝජනයකින් මේ 2026 අවුරුද්දේ ඔයාලට ලංකාවේ පටන් ගන්න පුළුවන් ඉහළම ඉල්ලුමක් තියෙන සුපිරි බිස්නස් අදහස් පහක් ගැන. පළවෙනි එක තමයි හෙල්ති ෆුඩ්. නැත්තම් සෞඛ්‍යාගාරිත කෑම සහ පාන වර්ග සකස් කරලා විකුණන එක. අද ලංකාවේ හැමෝම තමන්ගේ සෞඛ්‍ය ගැන ගොඩක් හිතනවා. ඔයාලට පුළුවන් වසවිස නැති දේශීය කැඳ වර්ග, පෝෂණීය කෙටි කෑම වර්ග නිවසේදීම පිරිසිදු හදලා ඔයාලගේ ප්‍රදේශයේ කඩවල් හෝ ඔන්ලයින් හරහා ඩෙලිවරි කරන්න. දෙවෙනි බිස්නස් එක තමයි කස්ටමයිස් ගිෆ්ට් අයිටම් නිර්මාණය කිරීම. උපන්දින උත්සව වගේ දේවල් වලට සමරන්න මිනිස්සු තව කෙනෙක්ට විශේෂයෙන් තෑග්ගක් දෙන්න කැමති. ලී වලින් හදපු නිර්මාණ, අතින් මහපු දේවල් හෝ ලස්සන කෝප්ප වගේ දේවල් print කරලා online page එකක් හරහා විකුණන්න පුළුවන්. තුන්වෙනි එක තමයි content writing සහ translation වැඩ. ඔයාට සිංහල සහ ඉංග්‍රීසි භාෂාව හොඳට පුළුවන් නම් ලංකාවේ වගේම පිටරට වෙබ්සයිට් වලට ලිපි ලියලා දීමින් හෝ පරිවර්තනය කරලා දීමින් කිසිම වියදමක් නැතුව බිස්නස් එකක් විදියට මේක කරන්න පුළුවන්. හතරවෙනි බිස්නස් එක තමයි පැලෑටි සහ මල් වර්ග. අද ගෙවල් අලංකාර කරන්න ගෙවල් ඇතුලේ වවන කුඩා අලංකාර පැළවලට ලොකු ඉල්ලුමක් තියෙනවා. පොඩියට අතු කෑල්ලකින් පටන් අරන් ලස්සන පෝච්චි වල දාලා මේව හොඳ මිලකට විකුණන්න පුළුවන්. පස්වෙනි බිස්නස් එක තමයි ඩ්‍රොප් ෂිපින් හෝ රීල් සේලින්. ඒ කියන්නේ ඔයා ළඟ බඩු තියාගන්නේ නැතුව තෝග කඩවල් වල තියෙන ඇඳුම්, සෙරපු හෝ ඉලෙක්ට්‍රොනික බඩු වල පින්තූර සෝෂල් මීඩියා දාලා ඕඩර් එකක් ආවම කෙලින්ම කස්ටමර්ට යවලා මැදින් ලාභයක් තියාගන්න එක. ඉතින් මේ අදහස් පහෙන් ඔයා වඩාත්ම කැමති සහ ඔයාට කරන්න ලේසි බිස්නස් එක මොකක්ද කියලා පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. මේ වගේ බිස්නස් අදහස් සහ ඒවා කරන හැටි ඉදිරියටත් ඉගෙන ගන්න. අපි බිස්නස් කරමු channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ජය වේවා.